ඒ කියලා කියන්නේ පිටි වලින් තනන ලද බෝනික්ෙක් අරබයා වදාළ දෙසුම්. ඔන්න අලුත් එකක් නේද? අනාථපිණ්ඩික සිටුතුමාට හිටියා මිනිබිරියා. ඉතින් ඒ කාලේ මේ හදලා දීලා තිබුණා පිටි වලින් බෝනික්ෙක්. ඒ කියලා කියන්නේ මොනවා හරි අමුද්‍රව්‍ය ටිකක් දාලා පිටි බෝනික්ෙක්. ඉතින් මේ ළමයා මේක සෙල්ලම් කර කර ඉන්නකොට මේ බෝනික වැටුණා. වැටලා මොකද උනේ? පිටි වලින් හදලා තියෙන මේක කැඩිලා ගියා. දැන් කැඩිලා ගියාට පස්සේ මේ ළමයා දැන් අඬනවා දැන් කාටවත් නලවන්න බෑ. ඔන්න ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ වැඩියා මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවට. ඒ වෙලාවේ සිටුතුමා ඇවිල්ලා වන්දනා කරලා දැන් වාඩි වුණා. දැන් ඇහෙනවා ළමයා අඬනවා. දැන් ළමයා අඬන්නේ කොහොමද? පිළිවෙලකට අඬනවද? නෑ කෑ මොර දීලා බීම පෙරලිලා එහෙම අඬන්න දෙන්නේ නේද? එතකොට සිටුතුමා අහනවා දාසියගෙන් මේ මොකටද මේ අඬන්නේ කියලා. ඊට පස්සේ කියනවා මේමයි අර පිටි වලින් හදපු සෙල්ලම් බාණ්ඩේ බෝනිකා වැටිලා ඒකට තමයි අඬන්නේ කියලා කියනවා. ඊට බුදුරජාණන් වහන්සේ ළඟ හිටියේ දැන් අනාථපිණ්ඩික සිටුතුමා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා මේ මිනිබිරියට කතා කරනවා. කතා කරලා තමන් ළඟින් වාඩි කරගෙන කියනවා දැන් දුවේ දැන් එයා හිතන් ඉන්නේ එයාගේ පුතා කියලා. දැන් පුතා මැරිලා. ඊට පස්සේ කියනවා දැන් දුවේ පුතා මැරිලා. ඉතින් අපි කරන්න ඕනේ මෙයාට දානයක් දීලා පින් දෙමු කියලා කිව්වා. මොකද්ද කිව්වේ? අන්න බලන්න දැන් එතන සත්‍ය වූ කාරණාවක් නැහැ. සත්‍ය වූ සිද්ධියක් නැහැ. හැබැයි සත්‍ය වූ සිද්ධියක් නැතත් මොකද්ද තෝරාගත්තේ සිටුතුමා? දානයක් දීලා පින් දෙමු. දැන් සමහර හිතන් ඉන්නේ දැන් මේ තුන් මාසේ දානේ තුන් මාසෙටම දෙන්න ඕනද කියලා අහනවා. හත් දවසටම දෙන්න ඕනද කියලා අහනවා. සමහර අය ඉන්නේ මැරුණාම දෙන්න. දැන් අපි හිතමු ලෙඩ වෙලා ඔන්න මරණාසන්න වෙලා ඉන්නවා. දැන් එයා දානයක් දුන්නාම ඒගොල්ලෝ ගෙදරයි කියනවා ඉතින් කොහොමද ඉතින් හත් දවස් තුන් මාස දෙනවනේ. දැන් බලන්න සත්‍ය දැන් මෙතන දානයක් දෙන්නේ මේ ඇත්ත වූ කාරණකටද? නෑ එහෙම කෙනෙක් මැරිලා නෑ. හැබැයි දානය කියන එකට ඒ කාරණා වුණත් හේතුවක් කරගෙන සිටුතුමාට මොකක්ද ඕනෝනේ? දන් දෙන්න. දැන් අර සිටුතුමාගේ අර කලින් ලක්ෂණේ තියෙනව නේද? මොකද්ද ලක්ෂණේ? ශ්‍රාවකයෝගේ තියෙන ලක්ෂණය මොකද්ද? කොච්චර බුදුරජාන් වහන්සේ දැක්කත් ඇති වෙන්නේ නැහැ. කොච්චර දන් දුන්නත් ඇති වෙන්නේ නැහැ. කොච්චර බණ ඇහුවත් ඇති වෙන්නේ. දැන් සිටුතුමාට දැන් වෙන කෙනෙක් නම් ඕක මතක් වෙන්නේ නැහැ නේ. යා මොකද්ද කියන්නේ? හරි තව බෝනික් දැන් සිටුවරයෙකුට බෝනික් කියලා දෙන්න බැරිද? ඊට වඩා හොඳ එකක් හදලා දෙන්න බැරිද? පුළුවන්. හැබැයි ඒක යා කරේ නැහැ. මොකද්ද කරේ? දානයක් දෙමු කියලා. ඉතින් මොකද උනේ අන්තිමට මේ පිටිබෝනිකා වෙනුවෙන් දාන දුන්නා කියනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දවස් 7ක් දානේ දුන්නා කියලා. ඒ දාන ටික බලාගෙන ඉඳලා නගරේ මිනිස්සු කල්පනා කරා යකඩෝ අපිත් දාන දෙන්න බෑ කියලා ඒ මිනිස්සුත් දාන දුන්නා කියලා. අන්තිමට මේ දාන වලින්ම දන් දුන්නා කියලා කියන මාස ගාණක් එක දිගට. ඒක පටන් ගත්තේ කොහෙන්ද? පිටිබෝනිකකින් තමයි පටන් ගත්තේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අන්න එතනදී මෙන්න මේ ගාථා කියනවා. නොමසුරු උදවිය යම් යම් අවශේෂ අරමුණු මුල් කරගෙන දාන ආදී පින්කම් කරනවා. එක්කෝ මියගිය ඥාතීන් උදෙසා එහෙමත් නැත්නම් ගෙවතු ආදීට අරක්ගත් දේවතාවන් උදෙසා ඔන්න. ඒ කියන්නේ මේ ඥාතීන් උදෙසා විතරක් පින් දෙන්නේ නැතුව සමහරු දෙවිවරු උදෙසා දාන දෙනවා. දැන් බලන්න දැන් අපි සාමාන්‍යයෙන් ඇත්තටම අපි දෙවියන්ට පින් දෙන්නේ ඒක පුරුද්දක් වශයෙන්නේ. නමුත් දානෙ දීලා තිනවා දෙවියන්ටම පින් දීම පිණිස. කියන ලෝකපාලක වූ යසස් ඇති සතරවරන් දිව්‍ය රාජයන් ඉන්නවා. කුවේර, දතරට්ට, විරූපක්ක, විරූල්ල කියන මේ දෙවිවරුන් උදෙසා දන්පැන් දීලා පින් දුන්නොත් ඒක කවදාකවත් නිෂ්ඵල දෙයක් වෙන්නේ නැහැ. ඔන්න අලුත් කාරණාව. එතකොට සතරවරන් දෙවියන්ට පින් පිණිසත් දානි දීලා තියෙනවා. ගෙවතු ආදියට අරක්ගත්තු කෙත්වතු වලට අරක්ගත්තු දේවතාවුන් උදෙසත් දානි දීලා පින් දෙනවා. මිය පරලෝ ගිය අයටත් දානි දීලා පින් දෙනවා. ඇයි මේ പ്രേත වස්තු වල වැඩිපුර දන් දීම ගැන කියවෙන්නේ? කියන්න බලන්න.
දැන් මේ ප්‍රේතයන්ට අනුමෝදන් වෙන්නේ පිනත් මොකක් එක සම්බන්ධ? දානි දෙන ඒවා තමයි ගොඩක් සම්බන්ධ. මොකද සමහර මහත්ඵල පින් කරලා ඒව අනුමෝදන් කරන්න බෑ. දැන් සමහර භාවනා දින ඒව වඩලා පින් අනුමෝදන් කරන්න බෑ. ඒව ජීවත් වෙලා ඉද්දි කරන්න ඕන දේවල්. මැරුණන් පස්සේ ඒක ගන්න පුළුවන්කම නෑ. ඒක මැරුණන් පස්සේ ගොඩක් මේ දානයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. කියනවා එතකොට දැන් දානේ දීලා පින් දෙනකොට දැන් බලන්න මේ දෙවියන්ට පින් දීම දේශනාවේ තියෙනවද නැද්ද? තියෙනවා. දෙවියන් ආරාම රුක්ෂ දේවතාවරු මේ අවට පිටාව දේවතාවන්ටත් දන් දීලා පින් දෙනවා. සතරවරන් දෙවිවරුන් උදෙසාත් දන් දීලා පින් දෙනවා. මිය පරලෝකීය ඥාතීන්ටත් දන් දීලා පින් දෙනවා. කියනවා කෙනෙක් මැරුණට පස්සේ අඬලා වැඩක් නැහැ. මේ මැරිච්ච කෙනා වෙනුවෙන් අපි ඇඬුවයි කියලා කිසිම පළක් නැහැ කියනවා. ශෝක කරලා වැඩක් නැහැ. එක එක විදිහේ විලාප වලින් වැඩක් නැහැ. එක එක විදිහේ විලාප කියන්නේ මොනවද? අඬන ක්‍රම නේද? දැන් අපි මලගෙදර ගියපුවාම අඬන්නේ එක එකව කිය නේද? එයාගේ නංගොත් කිය අඬනවා. එයා කරපු කියපුව දේවල් අඬනවා. ඒ සමහර අය අඬන්නේ Tamanට නැති වුණා කියලා. ඒ කියලා කියන්නේ මෙයා නිසා මට මෙවුවා ලැබෙන්න තිබුණා. ඒවා දැන් කවුද කරන්නේ කියලා අඬනවා නේද? දැන් සමහරව අඬන්නේ මේ දැන් තාත්තා මැරිලා වුණ ගෙදර. ඒක කියන අපිව දැන් බලාගන්නේ කවුද කියලා අඬනවා. ඕන් ඔය වගේ දේල අඬලා වැඩක් නැහැ කියලා කියනවා. ඔය විලාප දෙන්න එපා කියලා කියනවා. ඒවායින් මියගිය උදවියට කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ ඥාති ප්‍රේතයෝ ඒ විදිහට මෙහෙ ඉන්නවා. ඒගොල්ලන්ට වෙනසක් වෙන්නේ නැහැ. මේ පූජා කරගත්තු දානයන් සංඝයා උදෙසා ඊටමත් හොඳින් පිළිහිටියා. එතකොට මේ ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරපුවාම එයාට බොහෝ කාලයක් ඒ පින හිතසුව පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ ගාථා 4ක් දේශනා කරනවා. ඒක තමයි පිට්ඨ දීත ලිත පේත වස්තුව.